සුබ දවසක් ඔයාලා හැමෝටම channel එකෙන් අද අපි ඔයාලට අරගෙන ආව තවත් වෙනස්ම විදිහේ මූවි එකක්. Ward 126 කියන මේ මූවි එක 2022 වසරේ තමයි රිලීස් වෙලා තියෙන්නේ. බොරුවෙන් වංචාවෙන් කොච්චර සතුටක් ජීවිතේට ලං කරගන්න උත්සාහ කරත් ඒ දේවල් ඔප්පු වුණ දවසට හැමදේම නැති වෙලා යන්න ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. Taman කරපු පව් වලට තමාගේ ජීවිතෙන්ම වන්දි ගෙවන්න සිද්ධ වුණ එක් පිරිමි පුද්ගලයෙක්ගේ ජීවිත කතාවක් වටා නිර්මාණය වුණ ආදර්ශමත් මූවි එකක් විදිහට අපිට මේ මූවි එක හඳුන්වන්න පුළුවන්. මේ මූවි එක පටන් ගද්දී අපිට පෙන්නනවා එක කාන්තාවක්. ඒ කාන්තාව එක ගෙදරක් ඉස්සරහට ගිහින් ඒ ගෙදර බෙල් එක ගහලා දොර තට්ටු කරනවා. ඒ වුණාට ගෙදර කවුරුත් එළියට එන්නේ නැහැ. මේ විදිහට මේ කාන්තාව දවස් 3ක් ගිහින් ආපහු හැරිලා යනවා. 4 වෙනි දවසේ මෙයාට ලොකු ගඳක් දැනෙන්න ගන්නවා. ඒ කාන්තාවට සැක හිතුන නිසා මෙයා ඒ ගෙදරට ඉස්සරහා ගෙදර පිරිමි කෙනාව කතා කරගෙන ඇවිත් එයාට විස්තරේ කියනවා. ඒ පිරිමි කෙනත් බෙල් කරලා තට්ටු කරලා බලලා බැරිම තැන ඒ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ගන්නවා. ෆෝන් එක රින් වුණත් කවුරුත් ආන්සර් කරන්නේ නැහැ. ඊළඟට එයා ඒ ගෙදර කෙනෙක්ගේ මොබයිල් එකකට කෝල් එක ගන්නවා. ඒ ෆෝන් එකත් ගේ ඇතුළේම රින් වෙනවා පෙනුනත් කවුරුවත් ආන්සර් කරන්නේ නැහැ. කිසිම දෙයකට උත්තරයක් ලැබෙන්නේ නැති නිසා මේ දෙන ගෙදර පිටිපස්සේ පැත්තට ගිහින් බලනවා. පිටිපස්සේ දොර ඇරලා දාලා තියෙනවා. මේ දෙන්න ගේ ඇතුළට ගිහින් බලනවා. එතකොට තමයි මෙයාලා දකින්නේ ඒ ගෙදර ඉන්න කන්නන් කියන පිරිමි කෙනාව ගේ ඇතුළේ මරලා දාලා තියෙනවා. පොලිසියෙන් පරීක්ෂණ කරන්න මෙහෙට එනවා. පොලිසියෙන් එයාවට CCTV දර්ශන පරීක්ෂා කරලා බලනවා. මේ මිනිමැරුම වුණ දවසේ උදේ 11:00ට විතර ඔන්ලයින් භාණ්ඩ ගෙන්නන ආයතනයක කොල්ලෝ දෙන්නෙක් බයික් එකක මේ පැත්තෙන් යනවා. එක කොල්ලෙක් ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන අනිත් කෙනා මූණ වැහෙන ලේන්සුවක් බැඳගෙන ඉන්නේ. හෙල්මට් එක දාගෙන ඉන්න කොල්ල ඇවිත් CCTV එකේ වයර් එක කපනවා. මේ වෙලාවේ කන්නන් ඩ්‍රින්ක්ස් ගන්න ගමන් ඉන්නේ. එයාට කෝල් එකක් එනවා. එයා ඕඩර් කරපු බඩුවක් දැන් අරගෙන එනවා කියලා. ඒත් කන්නන් මං එහෙම මුකුත් ඕඩර් කරේ නෑ කියලා කෝල් එක කට් කරලා දානවා. ඒත් ඒ කෙනා කිහිප සැරයක්ම කන්නන්ට කෝල් කරනවා. පස්සේ කන්නන් කියනවා එහෙනම් ඇවිත් මට කතා කරන්න කියලා. කන්නන්ට ඒ කෝල් කරන්නේ අර මූණ ලේන්සුවකින් වහගෙන ඉන්න කොල්ලා. මේ වෙලාවෙත් කන්නන් පිටේ තුවාලයකට බෙහෙත් දාගෙන ඉන්නේ. කන්නන් දොර ඇරලා මේ කොල්ලට කියනවා මම කිව්වනේ මම කිසි දෙයක් ඕඩර් කරේ නෑ කියලා. ඒ කොල්ලා කියනවා මට ඔෆිස් එක කිව්වා අත්සනක් ගන්න කියලා. කන්නන් අත්සන් කරලා ඉවරුණ ගමන් මාර කොල්ලා පිහියක් අරගෙන කන්නන්ගේ අතට දෙපාරක් ඇනලා ඔළුවත් බිත්තියේ වද්දවනවා. කන්නන් බිමට වැටෙනවා. මෙයා කන්වන්න බිම දිගේ ඇදගෙන යනවා. මේ මිනිමැරුමට අදාළව පොලිස් පරීක්ෂණ පටන් ගන්නවා. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව යා මැරෙන්න දවස් 5කට කලින් එයාට තියුණු ආයුධයකින් පහර දීලා තියෙනවා. කන්නන්ව මරන්න දවස් 5කට කලින් දවසේ ආ බයික් එකේ එද්දි ටිකක් වයසක පිරිමි කෙනෙක් කන්නන් එන්න පාරේ රැකගෙන ඉඳලා ත්‍රිවිල් එකක් ඇතුළට වෙලා පිහියකින් කන්නන්ට ඇනලා තියෙනවා. ඒත් එදා කන්නන්ගේ වාසනාවට වෙන වාහනයක් ආව නිසා යාගේ පිට විතරක් කැපිලා කන්නන් බේරිලා. ඒ වෙලාවේ පිරිමි කෙනා තරහෙන් කෙනෙක්ට කෝල් කරලා කියනවා ඌ බේරුණා ඌගේ මරණය ඔයාගේ අතින්ම වෙන්න තමයි ලියවිලා තියෙන්නේ කියලා. කන්නන්ගේ ගෙදර ඉස්සරහා පිරිමි කෙනා ඒ කපපු CCTV වයර් එක කොල්ලෙක් ධම්මලා හරි ගස්සලා. පොලිසියෙන් එයාට චෝදනා කරනවා පැමිණිල්ලක් දාන්නේ නැතුව එහෙම කරපු එකට. ඒ කෙනා කියනවා CCTV කේබල් එක කපලා තිබුණ දවසේ ගෑනු කෙනෙක්ගේ චේන් එකකුත් කඩපු සිද්ධියක් වුණා නිසායි මං ඒක ඉක්මනට හදලා දැම්මේ කියලා. චේන් එක කඩපු එකක් ගැනත් පොලිසියට කිසිම පැමිණිල්ලක් ලැබිලා නැහැ. පොලිසිය අහල පහල අයගෙන් අහනවා මැරුණ කෙනා මොන වගේ කෙනෙක්ද එයාගේ බිරිඳ ආවේ නැත්තේ කියලා. ගෑනු කෙනෙක් කියනවා ගිය මාසෙත් එයා දවස් 2ක් රෝහල් ගත වෙලා හිටියා. එයා ගබ්සාවක් කරගත්තා. එදා ඉඳන් එයාලා රණ්ඩු වෙනවා ගොඩක්. ටීවී එකේ සද්ද වැඩි කරලා එයාලා ඇතුලේ රණ්ඩු වෙනවා. අපේ ගෙදරට වෙනකම් ඇහෙනවා. සති දෙකකට කලිනුත් එයාගේ අම්මයි ආවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් රණ්ඩුත් වුණා කියලා. පොලිසිය කන්නන්ගේ බිරිඳගේ ෆෝන් නම්බර් එක එයාගෙන් ඉල්ල ගන්නවා. එයාගේ නම විද්‍යා. කන්නන්ගේ මරණයට කලින් එයාගේ බිරිඳ ගෙදරින් ගිහින් ඊට ටික දවසකට පස්සේ එයාගේ අම්මත් එක්ක ඇවිත් කන්නන්ට හොඳටම බැනලා. කන්නන්ගේ බිරිඳ විද්‍යා කියනවා ඔයා දුම්රිය ස්ථානයේ වැඩ කරනවා කියලා බොරු කිව්වා නේද? තව මොනවා ගැන බොරු කිව්වද දන්නේ නැහැ. ඔයා සැලසුම් කරලා මාව ගබ්සා කෙරුවා. ඔයාට මේකෙන් ගැලවෙන්න දෙන්නේ නැහැ. මම ශාප කරනවා උඹට. උඹට නිදහසේ මැරෙන්නවත් හම්බ වෙන්නේ නැහැ කියලා. කන්නන් එයාලට බනිනවා මොකද අම්මයි දුවයි දෙන්නම මාව බය කරන්න හදනවද? ඔයාට මාත් එක්ක ඉන්න ඕන නම් ඉන්න නැත්තම් ඔයාගේ ගමටම යන්න කියලා. කන්නන්ගේ නැන්ද අම්මා රත්තරන් බරු ටිකයි මගුලට ගිය වේදම් ටිකයි ආපහු දෙන්න කියලා කන්නන්ගෙන් ඉල්ලනවා. කට උත්තර ගන්න පොලිසියෙන් විද්‍යාව පොලිසියට ගෙන්නනවා.
විද්‍යා කියනවා යා ඒ වෙද්දිත් විවාහක කෙනෙක් කියලා මම දැනගත්තට පස්සේ මට යත් එක ජීවත් වෙන්න තිබ්බ උවමනාව නැති වුණා කියලා. දවසක් කන්නන්ගේ ෆෝන් එකට ආපු මැසේජ් වගේක් විද්‍යා දැකලා තියෙනවා. එදා තමයි විද්‍යා දැනගෙන තියෙන්නේ කන්නන් කලින් විවාහ වුණ කෙනෙක් කියලා. ඒ කෙනාගේ නම යාමිනී. පොලිසිය විද්‍යාගෙන් යාමිනීගේ විස්තර අරගන්නවා. පොලිසියෙන් කන්නන්ට ආව අන්තිම කෝල් එකේ සිග්නල් පෙන්වන තැන හොයාගෙන යනවා. ඒක ගෙදරක්. මෙයාලා දොරට තට්ටු කරාම ගෑනු කෙනෙක් දොර අරිනවා. පොලිසියෙන් ගෝකුල් කන්නන් ඉන්නවද කියලා අහුවාම එහෙම කෙනෙක් නැහැ කියලා එයා දොර වහනවා. පොලිසිය ආයෙමත් තට්ටු කරනවා. පොලිසියෙන් යාට කන්නන්ගේ ෆොටෝ එකක් පෙන්නුවා. මේ ගෑනු කෙනා කියනවා එයා මගේ මහත්තයා, ඒ ගෝකුල් නෙමෙයි, එයා ක්‍රිෂ්ණ කියලා. එයාගේ නම යාමිනී. පොලිසියෙන් අහනවා ඔයාගේ මහත්තයා එක අන්තිම පාට කතා කරේ කවද්ද කියලා. යාමිනී කියනවා මම යාට දවස් 15කට කලින් වගේ කතා කරා, වීඩියෝ කෝල් එකක් අරගත්තේ මේ අවුරුද්ද නිවාඩුව හම්බ වෙනවා කියලා කිව්වා කියලා. පොලිසියෙන් අහනවා යා ඉන්න තැනක් ගැන ඔයාට කිව්වද කියලා. යාමිනී කියනවා යා UK ගිහින් දැන් අවුරුදු 5ක් වෙනවා කියලා. පොලිසියෙන් අහනවා මේ ගෙදර කුලියට ගත්ත එකද නැත්නම් මේක ඔයාලටම අයිති එකක්ද කියලා. යාමිනී කියනවා අපේම ගෙදර කියලා. පොලිසියෙන් අහනවා ඔයාගේ දෙමව්පියෝ හරි වෙන කවුරුත් හරි ඔයා එක්ක ඉන්නවද නැත්නම් ඔයා තනියමද ඉන්නේ කියලා. යාමිනී කියනවා අම්මා නැති උනේ මම විද්‍යාලේ ඉගෙන ගන්න කාලෙදිමයි. තාත්තට ගොඩක් සල්ලි තිබුණ හින්දා යා මගේ වයසේම ගෑනු ළමයෙක් එක්ක විවාහ වුණා. එදා ඉඳන් මම තනියම තමයි ඉන්නේ කියලා. පොලිසියෙන් අහනවා ඔයා විවාහ වෙලා කොච්චර කාලයක් වෙනවද කියලා. යාමිනී අහනවා යාට මොකද වෙලා තියෙන්නේ, ඔයාලා මගෙන් ප්‍රශ්න කරනවා විතරයිනේ කියලා. පොලිසියෙන් කියනවා සමා වෙන්න යා තවදුරටත් ජීවතුන් අතර නෑ කියලා. යාමිනී අඬ කියනවා යා මෙච්චර කල් වැඩ කරේ UK වල, ළඟදි තමයි යා නිවාඩු වෙන්නම් කියලා කිව්වෙත් කොහොමද යා මැරුණේ කියලා. පොලිසියෙන් කියනවා කවුරු හරි යාව ඝාතනය කරලා කියලා. පොලිසියෙන් අහනවා යාගේ අනිත් බිරිඳ ගැන ඔයා දන්නවද කියලා. යාමිනී පුදුම වෙනවා. යාමිනී අඬ කියනවා අපි දෙන්නම එකට වැඩ කරේ, අපි විවාහ වෙන්න කලින් ඉඳන් මේකට හිටියේ. විවාහ වෙලා අවුරුදු 2කට පස්සේ යා UK ගියා. සමහර වෙලාවට යා පාර්සලයක් එවනවා, සමහර වෙලාවට සල්ලිත් එවනවා. මම මගේ ආදායමෙන් තමයි පවුල පවත්වගෙන යන්නේ කියලා. තව යාමිනී කියනවා යා ගියාට පස්සේ මම මගේ ආභරණ සේරම විකුණුවා, මම යාට ලක්ෂ 3කුත් දුන්නා කියලා. පොලිසියෙන් අහනවා ඔයා ඇහුවේ නැද්ද යාගෙන් ඇයි ඔයාව බලන්න ඉන්නේ නැත්තේ කියලා. යාමිනී කියනවා මම ගොඩක් වෙලාවට අහනවා යා වීසා ප්‍රශ්නයක් කියලා කියනවා, විදේශ ගමන් බලපත්‍ර සමාගම අරන් තියෙන්නේ වගේ ඒවා. එයා කිව්වේ දැන් මම එනවා කියලා. ඒ විතරක් නෙමෙයි ආයෙත් UK යන්නෙත් නෑ කිව්වා. මම කවදාවත් හිතුවේ නෑ එයා තව කසාදයක් කරගෙන ඇති කියලා. පොලිසියෙන් කියනවා මේ අවුරුදු ගානෙම ඔයාගේ සැමියා හිටියේ UK වල නෙමෙයි, එයා හිටියේ ඉන්දියාවෙමයි. එයා වැඩ කරපු ආයතනයේ යාලා සේවකයෝ 300ක් එළියට දාලා එයත් ඒ අතරින් කෙනෙක්. ඊට පස්සේ එයා ඉන්දියාවට ඇවිත් තියෙන්නේ. එයා ඔයා එක ගනුදෙනු කරේ ප්‍රදීප් හරහා. අපි ප්‍රශ්න කරාට පස්සේ ප්‍රදීප්ගෙන් තමයි මේ විස්තර දැනගත්තේ කියලා. පොලිසියෙන් කියනවා යා ඔයාට ක්‍රිෂ්ණා යා චෙන්නයි වල තවත් ගෑනු ළමයෙක් එක්ක ගෝකුල් කියන නමින් ජීවත් වෙලා කියලා. කන්නන්ව මරපු දවසේ රෑ 11:45ට විතර ජැකට් දාගත්ත කොල්ලෝ දෙන්නෙක් මේ පැත්තෙන් යනවා. එයාලා ෆෝන් එකේ තිබුණ SIM කාඩ් එකත් ගලවලා ෆෝන් එක පාරේ තියෙන කානුවකට විසි කරනවා. මේ පරීක්ෂණයේ බාර වෙන්න පොලිස් නිලධාරියා යාගේ ගෝලයෙක්ට කියනවා අපි මේ ගෑනු දෙන්න දිහාම ඇහැගහගෙන ඉන්න ඕනේ කියලා. පොලිසියෙන් එදා කන්නන්ට පාර්සලය ගෙනත් දීපු ඔන්ලයින් බඩු ගෙන්නන ආයතනයේ මැනේජර්ලවා යාගේ සේවකයන්ගේ විස්තර ගෙන්න ගන්නවා. පොලිසියෙන් කියනවා ඔයාගේ සමාගමේ කෙනෙක් තමයි ඒක කරලා තියෙන්නේ, මේ ළඟකදී ඉල්ලා අස්සුන කෙනෙක් කියලා. කන්නන් එයාලගේ ඉස්සරහා ගෙදර ඉන්න ගෑනු කෙනා එක්කත් සම්බන්ධකමක් පටන් ගන්න උත්සාහ කරලා තියෙනවා. ඒකේ ගෑනු කෙනාගේ සැමියාට තේරිලා එයා ඒ ගෑනු කෙනාට කියනවා එයාට මොකක්ද අපේ ගෙදර නිතරම කරන්න තියෙන වැඩේ, ඒක මට හොදක් වගේ පේන්නේ නෑ, මෙහෙම ගියොත් ඔය දෙන්නව මරන්න මම පසුබට වෙන්නේ නෑ කියලා. කන්නන්ගේ මරණයෙන් පස්සේ ඉස්සරහා ගෙදර ගෑනු කෙනා යාගේ සැමියාගෙන් අහනවා අපි මේ ගෙදරින් යමුද කියලා. එයාගේ සැමියා කියනවා මේ තියෙන තත්වෙත් එක්ක අපි ගියොත් ඒක කෙරුවේ අපි කියලා පොලිසිය අනිවාර්යයෙන්ම හිතයි. එයා ගොඩ වෙලාවට මෙහෙ ඇවිල්ලා තියෙනවනේ, ඒක යාලගේ වාර්තාවලත් තියෙනවා කියලා. පොලිසියෙන් අර ඔන්ලයින් බඩු ගෙන්නන ආයතනයට යනවා. පොලිසියෙන් මැනේජර්ට කියනවා ඔයාගේ කාර්ය මණ්ඩලයේ හැම කෙනෙක්වම මෙතනට ගෙන්නන්න කියලා. කට්ටිය ආවම පොලිසියෙන් කියනවා මිනිමරුම උන පැත්තේ ඩිලිවරි කරපු අය හැමෝම පැත්තකට වෙන්න කියලා. පොලිසියෙන් යාලට කියනවා හැම ගෙදරකම විස්තර ඕනේ, ඒ විතරක් නෙමෙයි යාලා එක එක්කෙනා ඕඩර් බාර දුන්නේ කොයි වෙලාවෙද කියලාත් විස්තර ඕනේ කියලා. එදා මිනිමරුම උන දවසේ මේ පාරෙම දරුවෙක් ලැබෙන්න ඉන්න ගෑනු කෙනෙක්ගේ මාළෙකුත් කඩාගෙන ගිහින්. එක කඩේක කෙනෙක් චේන් එක උදුර ගන්නවා දැකලා තියෙනවා.
පොලිසියෙන් එදා CCTV වයර් එක කපපු කෙනාගේ බයික් එකේ ෆොටෝසුයි ඒ කොල්ලගේ ෆොටෝසුයි පෙන්නලා ඒ කඩේ කෙනාගෙන් අහනවා යාද මාළේ කඩාගෙන ගියේ කියලා. කඩේ කෙනා කියනවා මට හොඳට මතකයි ඒක මේ වාහනේ නෙමෙයි ඒ මිනිහා ටිකක් මහතයි මේ ෆොටෝ එකේ ඉන්න මිනිහා කෙට්ටුයි ඒ මිනිහා ඇඳගෙන හිටිය අත්වල බාගෙට මල් ඩිසයින් කරපු ෂර්ට් එකක් කොලේජ් කොල්ලෝ යන විදිහේ ලස්සන බයික් එකකින් ආවේ කියලා. කඩේ කෙනා කියනවා ඒ ගෑනු ළමයට අමාරුණ නිසා එයා ඒ ගෑනු ළමයාව ත්‍රිවිල් එක්ක දාලා ඉක්මනට යවුවා කියලා. පොලිසියෙන් අහනවා ත්‍රිවිල් රියදුරාගේ මූණ මතකද කියලා. කඩේ කෙනා කියනවා ඒ කෙල්ල වේදනාවෙන් වෙවුලන්න ගත්තා ඒක නිසා මට එයාගේ මූණ හරියට මතක තිබ්බේ නෑ කියලා. පොලිසියෙන් මේ කෙනාව ත්‍රිවිල් ස්ටෑන්ඩ් එකකට එක්කන් ගිහින් එතන ඉන්න කෙනෙක්ද කියලා අඳුරගන්න කියලා කියනවා. ඒත් එයා කියනවා ඒ කවුරුත් නෙමෙයි කියලා. එයාලත් කියනවා අපි කවුරුත්ම ගැබිනි කාන්තාවක් එක ගමනක් ගියේ නෑ සමහර විට ඒක පිට ත්‍රිවිල් එකක් වෙන්න ඇති කියලා. පොලිසියෙන් ඒ ළඟ තියෙන මෙඩිකල් සෙන්ටර් එකකටත් ගිහින් පරීක්ෂා කරනවා හදිස්සියේ ගැබිනි කාන්තාවක් ඇවිත් ඇඩ්මිට් වුණාද කියලා. ඒත් එයාලා පරීක්ෂා කරලා බලලා කියනවා එහෙම කවුරුත් ළඟදී ඇතුළත් කරලා නෑ කියලා. පොලිසියටත් ඒ ගැබිනි කාන්තාව එච්චර වේදනාවෙන් ඉඳලා ළඟම හොස්පිටල් එකකට ආව නැති එක ප්‍රේලිකාවක් වෙනවා. කන්නන්න මරර දාලා තිබුණ දවසේම දවල් 12:15ට විතර තමයි මේ ගැබිනි කාන්තාව ෆෝන් එකත් කනේ තියාගෙන මේ පාරෙන් යද්දි මග රැකගෙන හිටපු කොල්ලෝ දෙන්නෙක් යාගේ චේන් එක කඩාගෙන ඒ ගෑනු කෙනාව තල්ලු කරලා දාලා ගිහින් තියෙන්නේ. මේ වෙලාවේ අර කඩේ කෙනා ස්කූටියෙන් මෙතනින් යන්නේ. මේ වෙලාවෙම අර කන්නන්න මරපු ඩිලිවරි කොල්ලත් මෙතනින් ගියත් එයාලා බයික් එක නතර කරන්නේ නැතුව මෙතනින් යනවා. එකපාරටම ආපු ත්‍රිවිල් එකකට මේ ගෑනු ළමයා වර කඩේ කෙනා නග්ගලා ඒ ත්‍රිවිල් ඩ්‍රයිවර්ට මෙයා වික්මට හොස්පිටල් එකකට යන්න කියලාත් එයා කියලා. ඒ යන අතරතුරදී යාට තියෙන වේදනාවට එයා සෑම් කියලා කෑ ගහනවා. මේ වෙලාවේ යාගේ බඩේ ඉන්න පැටියත් හොඳටම දඟලනවා. මේ ගැබිනි කාන්තාවගේ නම රොසලින් මරියා. හැමෝම යාට ආදරයට කතා කරන්නේ රෝසි කියලා. මේ වෙලාවේ තමයි අපිට රෝසිගේ ජීවිත කතාව පෙන්වන්නේ. රෝසි දවසක් ජොබ් ඉන්ටර්විව් එකකට යනවා. ඒකේ තිබුණ යෝග්‍යතා පරීක්ෂණයකින් රෝසිට ලැබෙන්නේ ගොඩක් අඩු ලකුණු ගාණක්. ඒත් මෙයාලව ඉන්ටර්විව් කරන ජගදීෂ් කියන පිරිමි ළමයා රෝසිට කතා කරලා උත්තර පත්‍රය දීලා ඒත් එක්කම කොලේකුත් දීලා කියනවා ඒකේ තියෙන විදියට උත්තර ටික පුරවලා දෙන්න කියලා. රෝසි ගොඩක් ලස්සන ගෑනු ළමයෙක්. ජගදීෂුත් ඒ වගේම ගොඩක් කඩවසම් තරුණයෙක්. රෝසිව රස්සාවට තෝරගන්නවා. ජගදීෂ් කියනවා යා උත්තර පත්‍රය දුන්නා කියලා කාටවත් කියන්න එපා කියලා. මේ විදිහට රෝසිගේ රාජකාරී ජීවිතය පටන් ගන්නවා. මෙයාලගේ එක මීටින් එකකදී ජගදීෂ් මෙයාලගෙන් අහනවා කරන්න ආසම දේ මොකක්ද කියලා. කට්ටිය වතුරයට කිමි දෙන්න අවංකව ආදරය කරන්න මේ වගේ එක එක දේවල් කියනවා. ජගදීෂ්ගේ ආසාව වෙන්නේ ඉක්මනට ලොකු ගාණක් හොයන්න, එයාගේ ඇඳම සල්ලි වලින් පුරවන්න, ඒ වගේම එයාගේ කකුල් ඒක උඩ තියලා නිදා ගන්න. මෙයාලගේ ඔෆිස් එකේ සතියන්තේ පාටියක් ඕගනයිස් කරනවා. පාටිය අතරතුරදී තමයි රෝසි සැරින් සැරේ ජගදීෂ් දිහා බලන්නේ. ජගදීෂුත් කීප සැරයක්ම රෝසි දිහා බලනවා. පහුවදා රෝසිට ටිකක් රෑ වෙනකල් වැඩ කරන්න වෙනවා. ජගදීෂුත් රෝසි වැඩ ඉවර වෙනකල් ඉන්නවා. එදා රෝසිව ගෙදරට ඇරලවන්නේ ජගදීෂ්. මෙයාලා යන අතරතුරදී බයික් වල කොල්ල වගේක් ගොඩක් හයියෙන් මෙයාලා ළඟින් යනවා. රෝසිට කේන්ති ගිහින් කියනවා බලන්නකො මුන් යන හැටි මේ වගේ පදිනේ උන්ට කනට දෙකක්ම දෙන්න ඕනේ කියලා. ජගදීෂ් කියනවා එහෙනම් මාව තදින් අල්ල ගන්න ඔයාට ඕනේ උන්ට ගහන්නනේ කියලා. ජගදීෂ් එක කොල්ලෙගේ බයික් එකක් හරස් කරලා නතර කරනවා. රෝසි බැහැලා ගිහින් ඒ කොල්ලගේ කම්බුලට එකක් ගහලා කියනවා උඹට උඹේ ජීවිතේ වැදගත්කමක් නැතුව ඇති. ඒත් පාරේ යන අනිත් අයට එයාලගේ ජීවිත වැදගත් කියලා. රෝසි ගේ ළඟින් බැහැලා ජගදීෂ්ට කියනවා මෙතනින් පස්සේ වේගෙන් යන්න එපා කියලා. පහුවදා ලිෆ්ට් එකේදී රෝසිට ජගදීෂ් මුණ ගැහෙනවා. ජගදීෂ් රෝසිට කියනවා ඔයා මගේ ගාව ඉද්දි මට දැනෙන්නේ මම පියාඹනවා වගේ කියලා. රෝසි hina වෙලා කියනවා ඔයාට විතරක් නෙමෙයි ලිෆ්ට් එක ඇතුලේ යන හැම කෙනෙක්ටම පියාඹනවා වගේ තමයි දැනෙන්නේ කියලා. ජගදීෂ් රෝසිට ගිෆ්ට් එකක් දීලා කියනවා ඕක ගොඩක් විශේෂ තෑග්ගක් ඒක දැක්කම ඔයාට තේරෙයි ඒක මගේ තෑග්ගක් කියලා. මෙයාලා තේ බොන්න යනවා. ජගදීෂ් කියනවා ඔයා මට කොච්චර කැමතිද ඒ ගානට සීනි එකතු කරන්න ඔයා අකමැති නම් ලුණු දාන්න කියලා. රෝසි මුලින්ම ලුණු හැඳි දෙකක් තේකට දානවා. ජගදීෂ්ගේ මූණ අමුතු වෙනවා. රෝසි තනියම hina වෙලා ආපහු තේකට සීනි හැඳි ගොඩක් දානවා. ජගදීෂ් අහනවා ඔයා ලුණු එකතු කරේ ඇයි කියලා මට දැනගන්න පුළුවන්ද කියලා. රෝසි කියනවා එදා පාටියේදී ඔයා අතේ බියරුයි සිගරටුයි තිබුණා අන්න ඒක හින්දායි කියලා. මේ විදිහට මේ දෙන්නගේ ආදර කතාව පටන් ගන්නවා. මේ දෙන්න මුණ ගැහෙන පළවෙනි දවසේ ජගදීෂ් රෝසිට තිබුණ එකම ආශාවත් ඉෂ්ට කරනවා. රෝසිගේ අම්මා දැකලා ජගදීෂ් එයාව බයික් එකෙන් ගෙනත් ඇරලවන එක.
රෝසිගේ අම්මා රෝසිට කියනවා යාව ගෙදරට එක්කගෙන එන්න තාත්තට යව මුණ ගැහෙන්න ඕනේ කියලා කිව්වා කියලා. ජගදීෂ් රෝසිගේ ගෙදරට එනවා. රෝසිගේ තාත්තා කියනවා අපේ දුව ඉපදුනේ අපි විවාහ වෙලා අවුරුදු 12කට පස්සේ ඒ මොනවා වුණත් එයා කැමති වෙන්නත් කලින් මම එයාගේ දේවල් එයාට දෙනවා. දැන් එයා ජීවිතයකට ආශා කරලා තියෙනවා. ඔයා මාව වැරදියට තේරුම් ගන්න එපා. ඔයා වෙන ආගමක කෙනෙක්. ඔයාට පුළුවන් ද අපේ ආගමට හැරෙන්න කියලා. ජගදීෂ් ඒකට කැමති වෙනවා. ජගදීෂ් සැමුවෙල් කියන නමින් බෞතිස්ම වෙනවා. ඒත් ජගදීෂ්ගේ දෙමව්පියෝ නම් ජගදීෂ්ගේ මේ වෙනස් වීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ විදිහට රෝසිගේ ජගදීෂ්ගේ විවාහයත් සිද්ධ වෙනවා. මේ දෙන්නගේ ජීවිතේ සතුටින් ගෙවිගෙන යනවා. විවාහයෙන් මාස 6ක් ගියාට පස්සේ රෝසි ජගදීෂ්ට කියනවා අම්මලා දැන් දරුවෙක් බලාපොරොත්තු වෙනවා කියලා. ඒත් ජගදීෂ් කියනවා ඇයි එච්චර හදිස්සියෙන්ම අපි ටිකක් සතුටු වෙන්න ඕනේනේ, සල්ලි ටිකක් හොයාගන්න ඕනේ, ඊට පස්සේ අපි ප්ලෑන් කරමු. තව ටික දවසක් යනකම් මම මේ ළමයා හුරතල් කරනවා, ඊට පස්සේ අපි දෙන්න එකටම අපේ දරුවෝ හුරතල් කරමු කියලා. වැඩිපුර සල්ලි ටිකක් එකතු කරගන්න ඕන නිසා රෝසි වෙන ආයතනයක රැකියාවකට යන්න පටන් අරන්. මේ අතරේ ජගදීෂ්ගේ ආයතනයෙන් එයාව නොයිඩා වලට යවන්න ලෑස්ති කරලා. ජගදීෂ් නවතින්නේ කන්නන්ගේ බෝඩිමක. ජගදීෂ් කන්නන් දෙන්න හොඳ යාළුවෝ. ජගදීෂ්ගේ ෆෝන් එක ඕෆ් වෙලා තියෙන නිසා එයා බෝඩිමට ආවා කියලා රෝසිට කියන්නේ එයා කන්නන්ගේ ෆෝන් එකෙන් රෝසිට කෝල් කරලා. එයා ගිහිල්ලා පළවෙනි සතියේ වෙනකන් මෙයාලා හැම වෙලාවකම වගේ කතා කරලා තියෙනවා. ඒත් දවස් දෙකකින් එක ගෙවිලා යද්දි ජගදීෂ්ව සම්බන්ධ කරගන්න එක ටිකෙන් ටික අඩු වෙලා. ජගදීෂ්ව සම්බන්ධ කරගන්න බැරි වුණ නිසා රෝසි කන්නන්ගේ නම්බර් එකට කෝල් කරනවා. කන්නන් රෝසිට කියනවා කලබල වෙන්න දෙයක් නැහැ. යාට රාජකාරී වැඩවලට UK වලට යන්න සිද්ධ වෙලා. ලබන මාසේ මම චෙන්නයි වලට එනවා. මම ආවම ඔයාට විස්තරේ පැහැදිලි කරන්නම් කියලා. මේ විදිහට මාස 3ක් ගෙවිලා යනවා. කන්නන් දවසක් රෝසිව මුණ ගැහෙන්න එනවා. කන්නන් රෝසිට කියනවා ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. යා මාත් එක්ක කිසිම දෙයක් කියලා නැහැ. ඒ විතරක් නෙමෙයි ඔයා කෝල් කරන හැම වෙලාවෙකම ගෑනු ළමෙක් යාට ආදරය කරනවා කියලා යා මට කිව්වා. ඔයා කියන දේ එක්ක යා හොඳ මිනිහෙක් වගේ රඟපාලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ජීවිතෙත් විනාශ කරලා කියලා. රෝසි හිතන්නේත් කන්නන් මේ කියන දේවල් ඇත්ත කියලා. රෝසි අඬ කියනවා අම්මලට කොහොම කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මට ඒකට කොහොම මුහුණ දෙන්න වෙයිද කියලා මමවත් දන්නේ නැහැ කියලා. කන්නන් කියනවා ඔයාගේ දෙමව්පියෝ වයසක අය හදිස්සි වෙලා යාලට කියන්න එපා. මට ටිකක් කල් දෙන්න. මම ඔයාට උදව් කරන්නම් ඕනිම දෙයක් වෙනුවෙන් මට නිදහසේ කතා කරන්න දෙන්න කියලා. කන්නන් ආය දවසක් රෝසි මුණ ගැහෙන්න එනවා. කන්නන් කියනවා මම ජගදීෂ්ට කතා කරා සමා වෙන්න ඕනි දෙයක් කතා කරපන්. ඒත් උඹට රෝසි ගැන කතා කරන්න ඕන නම් එහෙනම් මාත් එක්ක කතා කරන්න එපා කියලා එයා එහෙම කිව්වා කියලා. රෝසි කියනවා මගේ ජීවිතේ ලොකුම අනතුරු උනේ ජගදීෂ් හම්බ වුණ එක. ඒ තුවාල තාම තියෙනවා. ඔයාගේ උදව් වලට ස්තුතියි. මාව වැරදියට තේරුම් ගන්න එපා. ඊට පස්සේ මාව බලන්න ඔෆිස් එකට එන්න එපා කියලා. රෝසි එපා කියලා කිව්වත් කන්නන් ආයෙ දවසක් රෝසිට කෝල් කරනවා. කන්නන් රෝසිව අන්තිම පාරට මුණ ගැහෙන්න අවස්ථාවක් ඉල්ලනවා. රෝසි කන්නන් මුණ ගැහෙන්න යනවා. මේ විදිහට කන්නන්ගේ රෝසිගේ ආදර කතාවත් පටන් ගන්නවා. රෝසිගේ සිද්ධියේදී කන්නන් තීරණය කරලා තියෙනවා අවංකව රෝසි එක්ක මුළු ජීවිත කාලෙම ඉන්න. කන්නන් ජගදීෂ්ව රෝසිගේ ජීවිතේ නයින් කරලම දානවා. එයා ජගදීෂ්ගෙන් එන කෝල් එකක්වත් ඊට පස්සේ ආන්සර් කරන්නේ නැහැ. කන්නන් රෝසිට දෙවනි වතාවටත් ගබ්සාවක් කරන්න කියලා. රෝසි කන්නන්ගෙන් අහනවා ඇයි දරුවෙක් ලැබෙනවට අකමැති කියලා. කන්නන් කියනවා පිරිමි අය ගන්න සමහර තීරණ නිවැරදි. මම දරුවා එපා කියන්නේ නැහැ. මම ටිකක් කාලයයි ඉල්ලන්නේ කියලා. ජගදීෂ්ට කන්නන්න මුණ ගැහෙන්නේ නොයිඩා වලදී. ජගදීෂ් නවතින්නේ කන්නන් ඉන්න තැන. මේ දෙන්න සතියන්තක පබ් එකකට යනවා. එතනදි තමයි ජගදීෂ්ට ස්වප්නව මුණ ගැහෙන්නේ. ස්වප්න කියන්නේ කන්නන්ගේ ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු. ස්වප්න ටිකක් අමුතු જાතිය කෙනෙක්. ස්වප්න ඉදාරය ජගදීෂ්ට එයා එක්ක ඉන්න කියලා යෝජනා කරනවා. ඒත් ජගදීෂ් කියනවා මම විවාහකයි කියලා. ස්වප්නට විවාහය කියන වචනෙන්වත් වැඩක් නැහැ. එයා ආයෙත් ජගදීෂ්ට අදරෑ එයා එක්ක ගත කරන්න කියලා යෝජනා කරනවා. මුලින් අකමැති වුණත් පස්සේ ජගදීෂ් ස්වප්නගේ යෝජනාවට කැමති වෙනවා. පහුවදා කන්නන් ජගදීෂ්ගෙන් අහනවා ඒක ඔයාගේ පළවෙනි අවස්ථාවද කියලා. ජගදීෂ් කියනවා විවාහයෙන් පස්සේ පළවෙනි වතාව තව මාස 2කින් එයා මාව UK වලට එක්කන් යනවා අලුත් වැඩකට. ඊට පස්සේ මම සැලසුම් කරපු විදියට මගේ බැංකු ශේෂය වැඩි කරගන්න මේක තමයි නියම වෙලාව කියලා. ජගදීෂ්ට රෝසිට ද්‍රෝහි වෙලා මේ කරපු දේ ගැන කිසිම දුකක් නැහැ. ජගදීෂ්ට ඕන කොහොම හරි සල්ලි ටිකක් එකතු කරගන්න. කන්නන් අහනවා උඹ ඔබේ බිරිඳට මොකක්ද කියන්නේ කියලා.
ජගදීෂ් කියනවා ජීවිතයේ සල්ලි ගොඩක් වැදගත්. ඕනිම කෙනෙක්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් සල්ලි තියෙන එකාට විතරයි. නැත්තම් කාට හරි උත්තර දෙන්න වෙනවා. මට නම් සල්ලි තමයි ජීවිතේ. අපි දෙන්න හිටිය ආදර විවාහයක් නිසායි. ඒත් ඒක ආදරේ හරි ජීවිතය හරි සම්බන්ධයෙන් නම් මම ජීවිතය තමයි තෝරගන්නේ කියලා. ජගදීෂ් කන්නන්ට කියනවා උඹට පුළුවන් ද මට උදව්වක් කරන්න. මගේ බිරිඳ විතරයි මගේ ගැන හොයන්නේ. උඹට පුළුවන් නම් මෙයාව සම්බන්ධ කරගන්න පොඩ්ඩක් එයාව ෂේප් කරලා දියන් කියලා. කන්නන් කියනවා ඒක කෙරුණා කියලා හිතාගනින් කියලා. ඒ වගේම කන්නනුත් ජගදීෂ්ගෙන් උදව්වක් ඉල්ලනවා. කන්නන් කියනවා මම මගේ බිරිඳට කියලා තියෙන්නේ මම ඉන්නේ UK වල කියලා. මම එහෙ ඉන්න මගේ යාළුවෙක් කරහා සල්ලි යවනවා. මම ඔබට එයාව සම්බන්ධ කරගන්න විස්තර දෙන්නම්. උඹ UK ගියාට පස්සේ මට ඉඳලා හිටලා උදව් කරපන් කියලා. මේ විදිහට මේ දෙන්න වයිෆ් ලව් ෂේප් කරගන්න පොරොන්දු වෙනවා. අන්තිමට කන්නන් ජගදීෂ්ගෙන් රෝසි එයාගේ පැත්තටම හරව ගන්නවා. රෝසි එක ජීවත් වෙන අතරම තමයි කන්නන් විද්‍යා එක්කත් පවුල් කන්නේ. දවසක් රෝසිගේ නෑයෙක් වෙන 3-wheel driver කෙනෙක් කන්නන්ව විද්‍යා එක්ක යනවා දකිනවා. මෙයාලා කන්නන්ව ෆලෝ කරනවා. කන්නන්ව මේ විදියට අහුවෙන්න එයා කරපු ලොකුම වැරද්ද තමයි එකම නගර ගෑනු ළමයි දෙන්නෙක් එක්ක ජීවත් වුණ එක. එයාලා මේ විස්තරේ රෝසිට කියනවා. රෝසි දෙවනි පාරටත් පිරිමියෙක්ට රැවටෙනවා. මේ වෙදි රෝසිගේ තාත්තා ජීවතුන් අතර නෑ. රෝසිගේ මාමා මේ සිද්ධිය නිසා කන්නන් එක ගොඩක් තරහෙන් ඉන්නේ. එයා රෝසිගෙන් අහනවා ඒ දෙන්න ඔයා ගිරණම වෙනස් කරපු එක හරි ඔයා එයාලා ගිරණම වෙනස් කරන්නේ නැත්තේ කියලා. තව එයා කියනවා ඔයා වැරද්දක් කළොත් දෙවියන් වහන්සේ ඔයාට දඬුවම් කරයි. එහෙම තමයි එයාලා අපිට කියලා දීලා තියෙන්නේ. ඒ දෙවියන් වහන්සේ වැරදිකාරයන්ට කෙලින්ම දඬුවම් කරන විදිය ඔයා දැකලා තියෙනවද? ඒ වගේ දෙයක් කරන්න ඕනේ මම බලා ගන්නම් කියලා. මෙයාලා ජගදීෂ්ගේ දෙමව්පියෝ හොයාගෙන යනවා. ජගදීෂ්ගේ තාත්තා මෙයාලට කියනවා මදුරාසියට ගිය දවසේ ඉඳන් එයා පාහරෙක් වුණා. අපේ පවුලේ මෙයා වගේ කවුරුවත් ඒ වගේ විවාහයක් කරගත්තේ නැහැ. එයා එයාගේ විවාහයට අනවශ්‍ය විදිහට අපිට කරදර කරා. එයාගේ දෙමව්පියෝ ජීවත් වෙලා ඉද්දිත් වතුර වීදුරුවක්වත් නොදී එයාලා මැරුණට පස්සේ උන්ගේ ෆොටෝ වලට මල් මාල දාලා තියෙන වැඩේ මොකක්ද? එයා මගේ පුතා නෙමෙයි. එයා දැන් නෑ කියලා අපි හිතාගෙන ඉන්නේ කියලා. මෙයාලා ජගදීෂ්ගේ දෙමව්පියන්ට කියලා යනවා හිතන එක විතරක් වැඩක් නෑ අන්තිම කටයුතු කරන්නත් ලෑස්ති වෙන්න කියලා. එදා අර ඩිලිවරි කොල්ලා කන්නන්ට පිහියෙන් නැනලා එයාව බිම දිගේ ඇදගෙන ගිහින් හොඳටම ගහනවා. ඊට පස්සේ තමයි අපිට තේරෙන්නේ මේ හැම දෙයක්ම කන්නන්ගේ පෙරවැරදි නිසා සිද්ධ වෙන දේවල් කියලා. මේ වෙලාවේ මෙතනට රෝසි එනවා. කන්නන් රෝසිගෙන් අහනවා ඔයා කොහොමද මෙහෙ ඉන්නේ කියලා. රෝසි කියනවා උඹ උඹේ නමයි නගරේ වෙනස් කරා කියලා මට උඹව හොයාගන්න බැරිද? මමත් උඹ එක ජීවත් වුණානේ. එක ළමයෙක් ගබ්සා කරාට පස්සේ උඹ මට දෙවනියෙකුත් දුන්නා. ඒ දුප්පත් ආත්මය උඹව ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි ඇතුලෙන් මට පයින් ගහනවා. එතකොට මම උඹව දැක්කම මටත් උඹට පයින් ගහන්න හිතෙනවා කියලා. රෝසි කන්නන්ට පයින් පාරක් ගහනවා. මේ වෙලාවේ අර කොල්ල රෝසි අතට පිහියක් දෙනවා. මෙයාලා කන්නන් ලවා යාමිනීගේ නමයි ඇඩ්‍රස් එකයි ලියා ගන්නවා. කන්නන් රෝසිගෙන් සමාව ඉල්ලනවා. රෝසි කියනවා මිනිස්සු උඹට කැමති වුණාට උඹ ජීවත් වෙන්නවත් සුදුසු නෑ. මම උඹව පණ පිටින් අතෑරලා ගියොත් උඹ මම වගේ තවත් ගොඩක් ගෑනු ළමයින්ගේ ජීවිත විනාශ කරයි කියලා. මේ වෙලාවේ අර කොල්ලා කන්නන්ගේ කට රෙදි කෑල්ලකින් තද කරනවා. කන්නන් දඟලනවා. රෝසි ආයේ කිසිම ගෑනු ළමයෙක්ට කන්නන් නිසා යාට වෙච්ච දේ නොවෙන්න කන්නන්ගේ පිරිමිකම නැති කරලම දානවා. කන්නන්ට අවාසනාවන්ත විදිහට එයා විඳපු ජීවිතේ නැති වෙලා යනවා. මෙයාලා යාලව අහුවෙන්න පුළුවන් හැම සාක්ෂියක්ම මෙතනින් අරගෙන යනවා. එදා පාරේදී කන්නන්ට පිහියෙන් නැනලා තියෙන්නේ රෝසිගේ මාමා. එයා රෝසිට කෝල් කරලා තමයි කියලා තියෙන්නේ කන්නන්ගේ මරණය තියෙන්නේ රෝසිගේ අතේ කියලා. කන්නන්ව මරලා එද්දි තමයි රෝසිගේ මාලේ කඩාගෙන යන්නේ. ඒකත් මෙයාලම සැලසුම් කරලා තියෙන්නේ පොලිසියට එයාලා ගැන කිසිම සැකයක් ඇති නොවෙන්න. රෝසිව හොස්පිටල් එකට එක්කන් යන්න ආව 3-wheel එකත් මෙයාලගෙම නෑදෑ කෙනෙක්ගේ. මේ හැම දෙයක්ම රෝසියාගේ ජීවිතේ විනාශ කරපු එකට කන්නන්ගෙන් පරිගන්න කරපු දේවල්. තමා වපුරපු දේ අනුව තමයි තමාට අස්වැන්න ලැබෙන්නේ. කන්නන්ටත් එයා වපුරපු පව් වලට මේ ආත්මෙදිම අවාසනාවන්ත මරණයක් හිමි වුණා. තවත් දවසක කුණු ගොඩක තියෙන බෝතල් එකතු කරන හිඟන්නෙකුට ඒ කුණු ගොඩේ තිබිලා මිනිහක් හම්බ වෙනවා. පේන විදිහට කන්නන්ට විතරක් නෙමේ ජගදීෂ්ටත් එයා වපුරපු දේවල් අනුව අස්වැන්න ලැබිලා. රෝසිගේ මාමලා ජගදීෂ්ගේ දෙමව්පියන්ට කියලා ආව විදිහටම ජගදීෂ්ගේ අවසන් කටයුතු කරන්න එයාලට ලෑස්ති වෙන්න වෙනවා. මේ වගේ තවත් වෙනස් මූවි බලන්න නම් ඔයාලා අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ වෙනස් මූවි එකකින් ඔයාලව ආපහු මුණ ගැහෙන්නම්. හැමෝටම සුබ දවසක්.